පාස්ටර් ඇල්පිටියේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. ඔව්. ක්ලිනික් යනවා. ස්කෑන් කරලා. ස්කෑන් එකේ තමයි දැනගෙන තියෙන්නේ වකුගඩුවල වතුර බිබිලි තියෙනවා කියලා. හරි. ඕකේ. විශ්වාස කරනවාද සුව වෙනවා කියලා. වහන්සේගේ පහරවල ඵලයෙන් මේ ශරීරයෙන් තුරන් වෙලා විනාශ වෙලා යන පිණිස ජීවමාන යේසුස්ගේ ලේවල බලයෙන් ඇව මුළුමනින්ම මුදලාලි දහස්වාස්ගේ නාමයෙන් මේ සර්වාංගයේ සෑම රෝගයක් මලොන් කෙනෙක්ට යේසුස්ගේ නාමයෙන් තුර වෙලා යේසුස්ගේ ලේවල මුළුමනින්ම සුවපත් වේ දහස් වෙන්නට යාත්‍රා කරනවා යේසුස්ගේ නාමයෙන්. මට තිබුණේ මේ වකුගඩුවල වතුර බිබිලි. වකුගඩුවල වතුර බිබිලි තිබුණා. කොච්චර කාලයක්ද? අවුරුදු දෙකමාරක්. අවුරුදු දෙකමාරක්. දැන් මේ වකුගඩුවල වතුර බිබිලි තිබුණු නිසා තිබුණු අමාරුකම් අසනීප මොනවද තිබුණේ? පිටින් තිබුණු අපහසුතාවයන්. තුනටි අමාරුව තිබුණා. තුනටි කැක්කුම තිබුණා. කොච්චර කාලයක්ද ඒක? අවුරුදු දෙකමාරක්. ඒකත් අවුරුදු දෙකමාරක් තිස්සේ. තව මොනවද තිබුණා? දන පොල් කටු ඉදිමෙනවා. දනිස් පොල් කටු දෙක ඉදිමිලා දනිස් වල වේදනාව තිබුණා. කකුල් ඔක්කොම ඉදිමිලා තිබුණේ. කකුලුත් ඉදිමිලා තිබුණේ. මුළු ඇඟම ඉදිමිලා තිබුණා. මුළු ඇඟම ඉදිමිලා තිබුණේ. දැන් මෙතන ඇවිල්ලා වාඩිලා ඉදීදිත් ඒ තත්ත්වෙ තිබුණේ. නමුත් දැන් යාඥා කරයින් පස්සේ මොකද වෙලා තියෙන්නේ දැන්? යාඥා කරාට පස්සේ මට දැන් හොඳටම සනීපයි. හොඳටම සනීපයි. ඒ කියන්නේ අර දින ඇඟේ තිබෙන ඉදිමීම අයින් වෙලා, දනිස් වල තිබෙන ඉදිමීම අයින් වෙලා, කැක්කුම් අයින් වෙලා, තුන්ටි අමාරු අයින් වෙලා අවුරුදු දෙකමාරක් තිස්සේ තිබුණු ඒ වේදනාව ඔක්කොම දැන් නැහැ. නැහැ. සම්පූර්ණ සුවයි. කවුද සුව කරේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ. කොච්චර මුදලක් ගියාද සුවය ලබන්න? 7-5ක්වත් නැහැ. 7-5ක්වත් නැහැ. අක්ෂාත්මික බලපෑමකුත් තිබුණා. එහෙම දැනන් හිටියද? එහෙම දෙයක් තිබුණා කියලා කලින්? දැනගෙන හිටියා. කොච්චර කාලයක් තිස්සේ? මේ ළඟදී තමයි දැනගත්තේ. ළඟදී දැනගත්තේ. ඉතින් දැන් ඔක යවන්න මොකුත් කරේ නැද්ද? යන්න තමයි හිටියේ මුදල් නැති හින්දා ගියේ. මුදල් නැති ගියේ නෑ. නමුත් දැන් නිකම්ම සම්පූර්ණ නිදහස් වුණා නේද? රෝගත් ඉවරයි ඔක්කොම ඉවරයි. සම්පූර්ණ සුවයි. නැන්ද හින්ද තමයි මෙතෙන්ට ආවේ ටික්ටොක් බලලා නැන්ද කිව්වා මෙතෙන්ට යන්න කියලා. යන්න කියලා. ආවට පාඩු නෑනේ? නෑ. දෙවියන් වහන්සේට මහිම වේවා.